මාගේ රාජමාලියා ප්‍රධානී විහාරාධිපති රාජස්වාමීන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසරයි. ඒ වගේම අද දින මේ උත්සවයේ පැමිණ සිටින දහම් පාසල් ආචාර්යවරුන් දුරුදරුවන්ගෙනි වැඩිහිටි සියලු දෙනාගෙනි නම් ගමන ජීවිතයට ඔබ සමගින් අවසරයි. මා හිතන්නේ 78 වෙනි නිදහස අභිමානවත් වෙත ගමට ගෙනෙන්නට මහා කැපවීමක් කරපු අපේ යන්ත්‍රයන් මහසගේ උපන්දිනයක් අද දිනේදී තිබෙනවා. ඒ නිසා මම පළමු කොටම උන්වහන්සේට අප සම වෙනුවෙන් නිදුක් නිරෝගී ජීවනය පින්නා දීර්ඝායුෂ මේ විහාරස්ථානයේ මේ ගමන්නේ ප්‍රදේශයට ඔන්නක ඔබවහන්සේට කරන්න ශක්තියයි ලැබෙන්න කියලා මේ ඉන්න සියලු දෙනා වෙනුවෙන් පළමු කොටම ඔබවහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. කාර්යාලයට කියනවා. ඒ රජමහා විහාරස්ථාන දෙක අතරට මේ ඉහළ කාගම බුදුකේකන්ද රාජමහා විහාරස්ථානයක් විජිතපුර රාජමහා විහාරස්ථානය තමයි ඉතුරු වෙලා තියෙන්නේ. මා හිතන්නේ ලොකු අභිමානයක් ඉහළ කාගම ජනතාවට. රාජමහා විහාරස්ථානයක් හිමිවන්නට අපිත් ඒ රාජමහා විහාරස්ථානයේ දායකයෙක් වෙන්නට ලබන්නේ මහා පුණ්‍යමය එකක් වෙන්නදී. රජුන් තැනුම් භූමියක අපිට ඉඳෙන්න ලැබුණා කියන්නේ අපි මහා ලොකු පිනක් කරලා තියෙන්නේ. ඒ අනුව මම හිතන්නේ ඉහළ කාගම පිහිටීමේ රජමහා විහාරස්ථානයේ ඓතිහාසිකයි. ඒ වගේම අපේ විහාරස්ථානයේද මම හිතන්නේ මම නිවැරදි ඇති. අපේ මේ ස්වාමීන් වහන්සේ වැඩලා අවුරුදු 14ක් විතර මම දාන විදිහට 14 කාලේ තමයි මම හිතන්නේ ගෙවෙන්නේ. ස්වාමීන් වහන්සේ කළ කැපවීම එදා රජ දවස කළ කැපවීමට වැඩි. මේ අපි සියලු දෙනා මේ අසුන්ගෙන සිටින මේ ධර්මශාලාව ඉදිවන්නේ ස්වාමීන් වහන්සේගේ දෑති. ඒ මඟ පෙන්වීමෙන්, ඒ කැපකිරීමෙන්. එපමණක් නෙමෙයි මම හිතන්නේ මේ වැසී ගිය දහම් පාසල නැවත නගා සිටවන්නට ස්වාමීන් වහන්සේ කළ කැපවීම අපරණයි. ගියක් ගානේ යමින් ගුරුවරුන්ට මම හිතන්නේ බුලත් දෙන්නේ නැති අවස්ථා කිහිපයක මාත් එක්ක අවස්ථාවක සහභාගී වුණා. ගුරුවරුන්ට දෙමව්පියන් වෙනුවෙන් දරුවන් වෙනුවෙන් මේ දහම් පාසල ආරම්භ කරන්නගේ ස්වාමීන් වහන්සේ කැපවුණා මීට වසර ගණනාවක් විතර. ඇත්තටම සතුටක් අද දිනේ අපිටත් එහෙම සහසම්බන්ධ වෙලා මේ වගේ උත්සවයක කාලදී විහාරස්ථානයේ තිබුණ විදිය මම හිතන්නේ ගමත් අවටවාසී ගන්න ඇති. මේ විහාරස්ථානයේ නටබුන් වෙලා වැහිලා පාරිශුභාවයකින් තමයි පැවතුනේ. මේක ගොඩ ගන්නට මහා කැපවීමක් කළා. එදා රජවරු විහාරස්ථාන හදාන්න කැපවුනේ කෙසේද? ඒ හා සමානවම අපේ ස්වාමීන් වහන්සේ කැපුණා. ඒක බය නැතුව කියන්න පුළුවන් මේ විහාරස්ථානේ නෙවෙයි අවට කමකට ගිහිල්ලා අපිට බය නැතුව කියන්න පුළුවන්. ඒ කැපකිරීමට මම හිතන්නේ අපිට වචන වලින් අගය කරන්නට බෑ. අපිට දෙන්නට දෙයක් නැහැ. මේ අපේ ඉහළ කාගම ගම ඇතුලේ පවුල් 200ක් විතර ඉන්නවා. මේ විහාරස්ථානයේ ඉස්සර ගම්මාන මම හිතන්නේ 6ක් විතර තිබුණා. ඒ ගම්මාන සියල්ලටම දැන් විහාරස්ථානෙ කියලා අපිට අපේ කියන හැඟීමෙන් ඉහළ කාගම බුදුකේකන්ද රජමහා විහාරස්ථානෙ ඉතුරු වෙනවා. ඒ අවධිය තමයි මේ ස්වාමීන් වහන්සේ අපිට ලැබෙන්නේ. ඒකත් මම පිටක්. මම චූටි ආයාතනයක් කරනවා. ඔයාලා සියලු දෙනාගෙන්. ස්වාමීන් වහන්සේලා අපිට දෙන්න දෙයක් නැහැ. අපෙන් ඉල්ලපු දෙයක් නැහැ. කවදාවත් ඉල්ලලා නැහැ. අපි දම්පැන් දුන්න දෙයක් හොඳ නැහැ කියලාත් නැහැ. එහෙමනම් අපි එකතු වෙලා අපේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් පොඩි දෙයක් කරන්න තියෙනවා. මගේ අදහසක් මේ 70 වෙනි නිදහස දවසේ මම මේ යෝජනාවක් අදහසක් වශයෙන් ගෙන්නේ. අපේ ගමේ දායකයෝ අපේ ඥාති හිතවතුන් කැමති නම් අපි ඒ දේ ස්වාමීන් වහන්සේට ලබා දෙමු කියලා කියනවා. මම ඊට පෙරත් ඒ දේ මතක් කරා. අපිට දෙන්න තියෙන එක දෙයක් තමයි අපේ ස්වාමීන් වහන්සේ මම හිතන්නේ මහාන වෙලා වසර ගණනක් ගෙවුණා. උන්වහන්සේ දඹදිවට වැඩම කරලා නැතුවේ. එහෙනම් අපි එකතු වෙලා මේ 78 වෙනි නිදහස් සමාරෝහ දවසේ උන්වහන්සේ දඹදිව වැඳ පුදාගෙන ඉන්න අපිටත් ඒ පින අනුමෝදන් වෙන්නට කියලා මම අදහසක් ඉදිරිපත් කරනවා. ඒ සඳහා යන වියදමින් රුපියල් 50000ක මුදලක් මම දෙනවා. ස්වාමීන් වහන්සේ දඹදිව යවන දෙයට රුපියල් 50000ක මුදලක් මම දෙනවා. ඉතුරු දායකයෝ අපේ 200ක් විතර ඉන්නවා. ඔබට පුළුවන් හැටියෙන් දායක වෙලා මේ එළඹෙන අගෝස්තු
සැප්තැම්බර් විතරට අපේ ස්වාමීන් වහන්සේ දඹදිවට අපි වඩා දුන්නා. මොකද අපිට දෙන්න දෙයක් නැහැ. ස්වාමීන් වහන්සේ අපට දුන්න දේ අපිට මිලමුදලෙන් අගය කරන්නත් බැහැ. මේ විහාරස්ථානයේ මතකෙන්නට අපේ දහම් පාසල අද නැති වෙයි. පෙර පාසල නැති වෙයි. අපිට සමාජයේ යම් යම් දේවල් නැති වෙයි. අපේ ගමට ලොකු අභිමානයක් තියෙන දේ ස්වාමීන් වහන්සේ නිසා. ඒ නිසා මම හිතන්නේ ඔබ වහන්සේට මේ උපන්දින දවසේ අපි කරන ඇරයුම ඔබ වහන්සේ බාර ගන්න කියලා මම ඔබේ පාද නමස්කාරවක කියන්නේ ඒ වගේම ඔබ වහන්සේ කරන මෙහෙවරට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ කරගෙන යන මෙහෙවරට අපගේ සියලුම කැපවීම දායකත්වයේ අපේ ගමනේ ලබා දෙන පොරොන්දු පිට සමුගන්න ඔබ සියලු දෙනාටම සිරවන් සර් ප්‍රාර්ථනා කරමි. අකින්දුගේ බැච් එක තමයි ශිෂ්‍ය නායක බැච් එක තමයි මේ එයාගේ මෙන්ටර්ටි පළදවන්නේ. තස්මාන්ත දිසානායක බැච් එක එයාගේ සාස්ත්‍රඥ ඊළඟට ශිෂ්‍ය නායිකාවන් මනීෂා, ඉමාෂා, දෙව්නි. ඒගොල්ලන්ගේ අම්මලා හරි තාත්තලා හරි එක්ක එන්න පුතේ. මේ අර පැත්ත බලා ගන්න වේදිකාව. ඉමාෂා